කලබල නොවි මං කියන දේ හොඳින් අහගන්න මිත්‍රවරුනි. අනුර අද රෑ ජනාධිපතිකම අත්හැරලා යනවා. මං හෙට උදේ දිවුරුම් දෙනවා. විශේෂයෙන් කියන්ට උවමනයි ලෝකේ වටේ ඉන්න කුඩු මුදලාලිලා මේ රැස්වීමට වියදම් කළා. උඹලට දවසක හරියන්න ඕනේ. නැවතත් මම මේ රටේ සංඝ පාතාලය හදලා ගමක් ගානේ කුඩු මුදලාලිලා හදනවා මං. ආයේ සැකයක් තියාගන්න එපා. මේවා ලොරි ටෝක් නෙමේ. උඹලා හරියට පුන්නක්කු තනකොළ කාලා මං වෙනුවෙන් වැඩ කළොත් මං එතෙන්ට මේ රට ගෙනියනවා. එතකන් මං උඹලට දුන්න ගල් බෝතලේ බෝක්කුවක් උඩ තියාගෙන ගහලා දුන්න බත් මුල කාලා නිදාගනින්න. මට පේනවා මේ ජනතාව අතරින් එක මිනිස්සෙක් මොකක්දෝ දෙයක් කියන්න හදනවා. කියන්න මහත්තයා. ඔතන රිවිල් ගැන කෑ ගහන්න නැතුව බලයන් පැත්තකට. අපිට කෙලදිලා ඉවරයි. නඩු පිට නඩු ඇදිලා. ටිකක් අමාරුයි. මොන දිවුරුම් දීමක්ද බලව්. තොපි පුන්නක්කු බාල්දියක් ලෑස්ති කරගනියව්. පගා ගහලා ඩීල් දාපු හැටි සිහි වෙනවා. අපි හොරක් කෑවේ දෙපැත්තට බෙදී. එදා වගේ ගුඬු දීලා ගන්නවා බලේ. අනුර එක්ක බෑ මෙදා සැරේ. පගා ගහලා ඩීල් දාපු හැටි සිහි වෙනවා. අපි හොරා කෑවේ දෙපැත්තට බෙදී. එදා වගේ ගුඬු දීලා ගන්නවා බලේ. අනුර එක්ක බෑ මෙදා සැරේ. ඒ මදිවට YouTube එකට එක සින්දු හදන දාලා අපිව අන්ත අසරණ කරන සපයි දුකයි කියලා channel එකක් තියෙනවා කියහන්කෝ. අරගලෙන් පස්සේ මුන්ව අන්දන්න ලේසි නෑ. අපේ කටුලේව කනුන් ඇරෙන්න අපේ පැත්තට එකෙක් නෑ යකුනේ හක්. මේකනම් සාපයක්. එන වදිනවා කියලා මෙහෙමත් වදිනවද යකුනේ? මේකනම් කර්ම වෙලාවක්. ජාතිවාදේ අවුස්සන්න ගිහින් මට කෙලුණා කියහන්කෝ. බයියෝ එදා නාල ගියා බේර වැව පුරා. ඇයිද කියලා උන්ම දන්නේ නෑ. හතර අතේ නඩුම වැටි දෙයියෝ සිහි වෙලා. මහජනයට මුන්න පාවෙලා. අනුරට බෝලේ බස්සන්න ටිකක් අමාරුයි. මොන දිවුරුම් දීමක්ද බලව්.